මට හිතෙනවා ඔයා මට කිව්වේ ඇත්ත නෙමෙයි කියලා. අයියෝ එහෙම කිව්වේ? මම ඒ ළමයාව ජනලෙන් දැක්කනේ. එයාගේ මූණෙන්ම කියන්න පුළුවන් එයා ඇවිල්ලා තිබුණේ කපටිකමකටවත් වංචාවකටවත් නෙමෙයි කියලා. අනික එයා වඩාගෙන හිටපු දරුවාගේ මූණ තිබුණෙත් ඔයාගේ හැඩෝසකුමනේ. මොනවද මේ කියන්නේ? ඔයාට මං ගැන විශ්වාසයක් නැද්ද? බිරිඳක් හැටියට ස්වාමි පුරුෂයා කියන දේ ගැන විශ්වාසයක් තියෙන්න ඕනේ. හැබැයි ඒක අන්ධ විශ්වාසයක් වෙන්න ඕනේ. ස්වාමි පුරුෂයා යම් කාරණයක් ගැන කියලා ඒ ගැන බිරිඳට සැකයක් ඇති වුණොත් ඒ ගැන හාරලා උස්සන්න බිරිඳට අයිතිවාසිකමක් තියෙන්න ඕනේ. ඒක සාධාරණ අයිතියක් නේ. ඒ කියන්නේ ඔයාට මං කියපු දේ ගැන විශ්වාසයක් නැහැ. ඔව්. සත්‍යකින්ම. හොඳයි ඒක නැති කරන්න මොනවද මං කරන්න ඕනේ දැන්? මට ඒ ගැන ළමත් එක්ක කතා කරන්න අවස්ථාවක් හදලා දෙන්න. මං කොහොමද ඒක කරන්නේ? අනික ඒ කෙල්ලගේ අයියා ඒ කෙල්ලගේ ඔළුව බොරු වලින් පුරවලා තියෙනවා. ඔයා ඒ කෙල්ල මුණ ගැහුණයි කියලා. ඒ කෙල්ලකින් ඔය බොරු වලට වැඩි දෙයක් ලබා ගන්න පුළුවන් කියලා හිතනවද? යාවට මෙහාට එන්න කියන්න නම් බෑ. ඒත් මට යා මුණ ගැසන්න මගක් හදලා දෙන්න. මට විශ්වාසයි යා මට ඇත්ත කියයි කියලා. වඩේ තරම් මං කියන දේ ගැන විශ්වාසයක් නැහැ. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවානේ දෙමව්පියෝ කියපු පළියටවත් ගුරුවරු කියපු පළියටවත් දෙයක් විශ්වාස කරන්න එපා කියලා. තමන් හොයලා බලලා මේකේ විශ්වාසය ඇති කර ගන්න ඕනේ. හොඳයි. මං ඒ කෙල්ලව දවසක ඔයාට මුණ ගැස්සන්න. බෑ මට අද මෙයාව මුණ ගැහෙන්න ඕනේ චරිත. සාම මොකක්ද උක දැනගන්න තියෙන හදිස්සිය? අද දවල් වෙච්ච සිද්ධියෙන් පස්සේ මගේ හිතේ කලහක් නැහැ. චංචල හිතකින් මට මේ ඇඳේ නිදා ගන්න බෑ චරිත. ඇත්තම කියන්න. ඔක මගේ හිතේ තද කරගෙන ඉන්නත් බෑ. මගේ හිතට සහනයක් එපැයි. අපේ ගමේ මහිලා සමිතියක් තිබුණා. ඒකේ අනුශාසිකා තමයි අපේ අම්මා. ඔය කියන ගෑන් ළමයා තමයි ඒකේ ලේකම් වෙලා හිටියේ. වැඩිපුරම ලොකු ගෑනු දෙවිය තමයි මේ සමිතිය හිටියේ. ඒකේ වාර්තා ලිපි ලේඛනකාරය ලියන කෙනෙක් නැති හන්ද තමයි නිර්මලාව මේ සමිතියට සම්බන්ධ කරගෙන තියෙන්නේ. ඉතින් වාර්තා ලියන්නයි ලිපි ලේඛන සකස් කරන්නයි වෙනත් සමිතියේ වැඩවලටයි නිර්මලා නිතරම අපේ ගෙදර යන්න පුරුදු වෙලා හිටියා. එමේ අධ්‍යයති මගේ හිතේ නිර්මලා ගැන හැඟීමක් ඇති වුණා. යාගේ හිතෙත් ඒක තිබිලා තියෙනවා. දවසක් කවුරුත් ගෙදර නැති වෙලාවක නිර්මලා ආපු හින්දා තමයි මේ වැඩේ සිද්ධ වුනේ. මේ කාමරේ දෙක සිද්ධ වුනේ. ඔව්. මේ ඇඳේදී අහිංසක ගෑනු ළමයෙකුගේ මුළු ජීවිතේම විනාශ කරපු මේ ඇඳට ඔයාගේ ඉතින් පොඩ්ඩක් ලැජ්ජාවක් තිබුණේ නැද්ද? තමන්ගේ කසාද ගෑනු එක්ක කරගෙන එන්න. ඔයා හිතනවාද මගේ හිතේ සාහනයකින් මේ ඇඳේ නිදා ගන්න පුළුවන් වෙයි කියලා? මගේ අතින් වැරද්දක් වුණා. මම ඒක පිළිගන්නවා. වැරදි වෙන එක මනුස්ස ස්වභාවයක් සාමා. ඒකට සමාව දෙන එක දේවගතියක් වෙන්න පුළුවන්. හිතේ දේවගතියට බෑ මගේ හිතේ ඇති වෙච්ච පළුද්දම කන්න. City Hits Dialog Television නාලිකා අංක 19 ඔස්සේ